සාදරයෙන් පිළිගන්නවා KD Brotet YouTube නාලිකාව සමග මේක මන් කියන පළවෙනි වීඩියෝ එක channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. මේ වීඩියෝ එකෙන් බලමු ඔයාගේ Android phone එක කවුරු හරි hack කරලා එහෙම නැත්නම් ඔයාගේ phone එකේ දේවල් හොරෙන් බලනවා වගේ සැකයක් ඔයාට තියෙනවා නම් කොහොමද ඒක හොයාගන්නේ කියලා. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඔයාගේ ෆෝන් එක ඉක්මනින් රත් වෙනවා නම්, data ඉක්මනින් කැපෙනවා නම්, එහෙම නැත්නම් බැටරියත් ඉක්මනින් බහිනවා නම් ඔයාට මේ වගේ සැකයක් එන්න පුළුවන්. හරි. ඔයා මුලින්ම යන්න ඔයාගේ ෆෝන් එකේ setting වලට. setting වල security කියලා option එකක් ඇති. ඔයා ඒකට යන්න. ඔයාට මෙහෙම හොයාගන්න බැයි නම් මෙතන search bar එකෙන් ඔයාට පුළුවන් ඒ search කරලා හොයාගන්න. setting වල යට තියෙනවා other security setting කියලා. ඔයා ඒකට යන්න. other security setting වල මෙතන තියෙනවා device admin apps කියලා. ඔයා ඒක ටච් කරන්න. මගේ නම් මෙතන තියෙනවා fine hub කියලා. මේ වගේ එකක් on කරලා තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මේවා phone එකට එන ඒවා. එහෙම නැතුව මෙතන hack app වලට සමාන app එකක් on කරලා තියෙනවා නම් ඔයා ඒක අනිවාර්යෙන් off කරලා ඔයාගේ phone එක සම්පූර්ණයෙන්ම reset කරලා දාන්න. ඊට පස්සේ මෙතනින් ඔයා back වෙන්න. security වල මෙතන තියෙනවා Google Play Protect කියලා. ඔයා ඒකට යන්න. ඒකෙන් ගිහුවම ඔයා Play Store එකට තමයි වැටෙන්නේ. මෙතනින් පුළුවන් ඔයාගේ app ටික scan කරගන්න. මම කරලා පෙන්නන්නම් දැන් මේක කොහොමද කරන්නේ කියලා. මෙතන ස්කෑන් බටන් එක දුන්නාම ඔයාගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම ස්කෑන් වෙනවා. එතන ෆෝන් එකට අහිතකර ඇප් තියෙනවා නම් මෙතන ඒක පෙන්නනවා. මගේ නම් පෙන්නුවේ එහෙම ඇප් එකක් මගේ ෆෝන් එකේ නැහැ කියලා. ඔයාට ඒත් සැකයි නම් ඔයාගේ ෆෝන් එකේ setting වල තියෙනවා ෆෝන් එක ස්කෑම් කරන්න පුළුවන් දණක්. මේක හැම ෆෝන් එකකම වගේ තියෙනවා. මෙතනින් පුළුවන් ඔයාට ඔයාගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම ස්කෑන් කරගන්න. අන්තිමට ඔයා ෆෝන් එකේ ඩයල් පෑඩ් එකට යන්න. එතන කරුවයි #67යි # ගාලා කෝල් එක දෙන්න. එතකොට ඔටෝම කෝඩ් එකක් ඔයාගේ ෆෝන් එකේ රන් වෙනවා. මෙතනින් පෙන්නනවා ඔයාගේ කෝල්, data, fax, message ඒ වගේ හැම දෙයක්ම ඔයාට හොරෙන් කවුරු හරි බලනවා නම් මේ මගේ තියෙන විදිහට තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කියපු විදිහට මේ සේරම තියෙනවා නම් ඔයාගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. ඔයාගේ ෆෝන් එක හැක් වෙන්නේ ඔයාගේ වැඩ අනුව තමයි. ඔයා Play Store එකෙන් අනුමත නැති mod APK, එතකොට අනවශ්‍ය ෆයිල් ෆෝන් එකට දාගත්තාම නොදන්නා link ක්ලික් කරාම මෙහෙම ඔයාගේ ෆෝන් එක හැක් වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඒත් ඔයාට සැකයි නම් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම රීසෙට් කරලම දාන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකන් ඔබට සුබ දවසක්.